We are going to Goal. Hi guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නම් මගේ අලුත්ම vlog එකට. ඉතින් අද අපි යන්නේ මේ අපේ ගාල්ලේ trip එක. ඇත්තටම කිව්වොත් අපි මේ ගාල්ලේ trip එක යන්න පිටත් උනේ අපේ මල්ලි ඉස්කෝලේ ගිහලා ආවට පස්සේ. ඒ කියන්නේ 4ට 5ට වගේ තමයි අපි යන්න පිටත් උනේ. ඒ යන දිගටම මායි නංගි ඉතින් එක කෝලම් කර ගේම්ස් කර තමයි ගියේ අපි දෙන්නට කම්මැලි ඉඳලා. And look at the outside. Ooh, okay. It's just a fine day in Sri Lanka. දැක්කනේද අපේ චූටි නංගි මගේ vlog එකේ අයිතිය එයා අරගෙන එයා vlog කරනවා. ඉතින් ඔන්න දැන් නම් අපි ගාලට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ නංගි බබා නා හොඳටම දොයි. හැමෝම වගේ දොයි වෙලා තමයි හිටියේ. මම නම් ඉතින් sun kissed වෙලා ලස්සන්ට හිටියා. මේ තියෙන්නේ ගෝල් ෆෝර්ට් එකේ ඇතුළෙම තියෙන ආචර්ස් ෆෝර්ට් කියන හොටෙල් එක. ඉතින් අපි මේක තමයි choose කරේ අපේ stay එකට. ඉතින් මේක ඇත්තටම කිව්වොත් අර ඩච් කාලේ වගේ හැදුණු ලස්සන simple hotel එකක්. ගොඩාක් කරම් දේවල් නැහැ. හරිම sweet. I love it. And ගිය ගමම ඒගොල්ලෝ අපිට welcome drink එකක් දීලා ඉතින් අපිව පිළිගත්තා. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට හොටෙල් එකේ වටපිටාව පෙන්නනම්. ඉතින් මේ වගේ හරිම cute, clean අර ලස්සන simple interior design එකකට තමයි මේක design කරලා තියෙන්නේ. හරිම මම දන්නේ calm feeling එකක් එනවා. ඉතින් මේක අපි ගත්තේ triple room එකක්. මේ වගේ master bedroom එකකුයි. තව bed එකක් තිබ්බ පැත්තේ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ mirror එක, tea corner එක. ඒ හරිය ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ washroom එකත් ගොඩක් clean වෙ තිබ්බා. Hi guys, so my මල්ලි ආපු ගමන් පොඩ්ඩක් you know වටයක් දාන්න යනවා. අපි දැන් කෙලින්ම ගියේ මොන හරි කන්න. මොකද මල්ලිත් ඉස්කෝලේ ඇරලාවිල මුකුත් කාලා නෙමෙයි හිටියේ. මාත් කාලා නෙමෙයි හිටියේ. හින්දා අපි ස්ට්‍රීට් බර්ගර් එකට ගියා. අපි දැන් ස්ට්‍රීට් බර්ගර් ගිහිල්ලා ගාලු කොටුවට යනවා සන්සෙට් බලන්න. මේ ඉන්නේ අපේ අම්මා. බැන එනවා. ගෝල් කියන්නේ guys මට නම් එක්ස්ප්ලෝර් කරලා ඉවර කරන්න බැරි නගරයක්. කොච්චර ගියත් මට හරියට අර ලස්සන නගරේ බලලා ගෝල් ෆෝර්ට් එකේ ඇවිදින්න වෙන්නේ. ඒකට තනියෙන්ම යන්න ඕනේ. අපි ආවා sunset එක බලන්න and it's really beautiful. රැල්ලේම පාගල එතන තිබ්බ වඩේ එහෙම කාලා අපි ගියා ස්පාසි රවුන්ඩ් එකට. අපේ අම්මට එතනින් මොනවද perfume එකක් ගන්න තිබ්බා. Hi guys, so මේක තමයි මගේ අද dinner ගන්න යන outfit එක. short එක මෙන්න මේ top එකයි. මම පොඩි makeup එකක් කරා. concealer විතරයි ගාවේ. So that's it. එරයි යම්මාත් එක්ක dinner ගන්න. යමු. රෑට ගෝල් ෆෝර්ට් එකේ ඇවිදිනවා කියන්නේ one of my favorite things to do. මේ වගේ ලස්සන කඩවල් බල ඇවිදින එක. I don't know, it just makes me so happy and I like the vibe. ඉතින් මායි අම්මයි ගියේ aqua pizza එකට. ඉතින් අපි normally ගෝල් ෆෝර්ට් ආවම එතනින් තමයි pizza ගන්නෙ. මොකද එතන මාර රහයි. එතන නිකන් අර authentic Italian pizza තමයි තියෙන්නේ. අපි ගත්ත ඔන්න මම ඇඟිල්ල තියෙන pizza එක. ඉතින් pizza එක ready වෙනකම් මායි අම්මයි Sprite එකක් බිව්වා. Hi guys, දැන් මායි අම්මයි pizza ගත්තා. යප් දෙන්න අය රූම් එකට යනවා. ඒ පිට්සා එක රහයි බට් ඒ දාලා තිබ්බ මීට් එක ගොඩක් චිත්තයි ගයිස්. මම හිතන්නේ ඒකේ හැටි. ඉතින් ඊට පස්සේ අපි Uno play කරා. It's time to vote, people. Hi guys. අපි දැන් Uno play කරා. And then we played imposter game. And now me and my cousin Nangi came to this little balcony to just, you know, just talk and all. Hi! කොහෙ ගියත් මම මගේ මී ටයිම් එක ස්පෙන්ඩ් කරනවා. ඉතින් මම මෙතෙන්ට ග්‍රීන් ටී එකක් එම හදාගෙන ඇවිල්ලා වටපිට බල සින්දුවකුත් අහහා හොඳට හිටියා. ඉතින් පහවදා උදේත් මම එතෙන්ටම ඇවිල්ලා තමයි මගේ කිරි එක බිව්වේ. මා ලස්සනයි guys මේවට හරිම නිස්කලංකයි. ඊට පස්සේ අපි ගියා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඔයගොල්ලන්ට මෙතන එක්ක ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් එහෙම නැත්නම් සිංහල බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අපේ ආච්චි පුංචි ඊරෑ මෙතනින්ම තමයි කෑවේ. ඒගොල්ලෝ කිව්වා කෑම රසයි කියලා. ඉතින් මට ඒ වගේම ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් මෙතන වටපිට පෙන්වන්න ඕන කමක් තිබ්බා. මෙහෙම තමයි අපේ රූම්ස් වලට එන්න තියෙන විදිය. ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් ගියා ගෝල් ෆෝර්ට් එක ඇතුලේ shopping කරන්න. අපේ පුංචිට එහෙම ඇඳුම් වගේක් ගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අපි කික්සි බා එකකට ගියා. මෙන්න මේ cute drinks ටික try කරන්න. ඊට පස්සේ මම ගියා මගේ skin care ටිකක් ගන්න මේ කඩේට. එතනනුත් ඒව අරගත්තා. දැන් අපි මේ ඉන්නේ අහුංගල්. අපි දැන් අපේ දෙවෙනි හොටෙල් එකට ඇවිත් ඉන්නේ.
අම්බෝ ගයිස් අපි ගිය වෙලේ 1000කට වඩා මිනිස්සු එතන චෙක් ඉන් වෙන්න හදනවා මට නම් එපාම වෙලා හිටියේ. බොරු කියන්න ඕනේ නෑ ගයිස් ඒගොල්ලන්ගේ රූම්ස් නම් හරියම cozy clean I love it. ඒ වුණාට ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එකක්වත් ඒවා මුකුත් නෑ. ඉතින් ඒගොල්ලන්ගේ රූම් එකේ තියෙන ටීවී එකෙත් අර ඩයලොග් ටීවී මුකුත් නෙමෙයි just පරණ channels ටිකක් යන්නේ. මට එතනත් ගොඩක් disappointed වුණා. ඒ වුණාට ඒගොල්ලන්ගේ මෙතන balcony එකෙන් පේන view එක හොඳයි රූම් එකේ. beds එතකොට washroom ඒවා ඔක්කොම හොඳයි. ඉතින් මේ තුන්දෙනා මෙතෙන්ටලා ඉන්නවා මම රෙකෝඩ් කරලා ඉවරලා. මේ තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ bathroom එක ඒකත් ගොඩක් හොඳයි. හොඳට clean හැමදේම වගේ තිබුණා. Hi guys, ඉතින් අපි දැන් ටික කර කලින් තමයි check in උනේ rooms වලට. අපි දැන් යනවා මොන හරි බොන්න. guys, අපිට check in වෙන තිබ්බි 3ට. එනකොට අපි early check in එකක් හම්බුණා. early check in එකක් හම්බෙලා අපි පල්ලෙහාට ආව cocktail හරි මොනවා හරි බොන්න කියලා. but අතේ band එක නැති හින්දා යාලා දුන්නේ නැහැ. so ඒ හින්දා අපි තේ බොනවා දැන්. අපි ආව guys pool එක බලන්න. මම දන්නේ මේ foreigners ලා කොහොමද මේ යවුවේ නාන්නේ කියලා. හොටෙල් එක වටේ පොඩ්ඩක් ඇවිදලා අපිට තිබ්බ ස්නැක්ස් උත් අරගෙන අයියෝ ටීවී බලන්න ආවම guys මේකේ channels තියෙන්නේ ඔක්කොම පරදින. ඉතින් අපි ගියා ස්විමින් කරන්න මම ගියා මුකුත් රෙකෝඩ් කරේ නැහැ. ඉතින් මම දැන් ඔයාලට මෙන්න මේ ප්‍රොඩක්ට් එක රිවිව් කරන්න මාත් ගත්තේ ටෙස්ට් එකක්. මොකද ගොඩ ලොකු ගාණක් දීලා හරියට නැත්තම්. ඉතින් ඔයාලට මේකේ රිසල්ට්ස් බලා ගන්න ඕන නම් මගේ TikTok page එකට ගිහලා රිසල්ට්ස් බලන්න. Hi guys, so now we are going to have our dinner. මට සමාවෙන්න ගයිස් මං ඇත්තටම කිව්වත් ගොඩ ලොකුවට මේක රෙකෝඩ් කරේ නෑ මොකද ඒ බුෆේ වල වුණත් ඉන්න සෙනග එක්ක මට රෙකෝඩ් ගන්න හරිම annoying නිකන් සෑහෙන්න සෙනග මුකුත් පේන්නේ නෑ හෙල වෙන්නවත් ඉඩ නෑ මේ ඩාන්සර්ස් ටික නම් මම ෆුල් ෂවුට් අවුට් එක දෙනවා ගයිස් මාර හොඳට කරා මේ ඇවිල්ලා පහවදා උදේ 7ට විතර. ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් මායි අම්මයි ටක් ගාලා පොඩක් බීච් එක පැත්තට ගිහිල්ලා ඇවිදලා ආවා. ඉතින් not gonna lie මගේ මේ හොටෙල් එකේ ෆේවරිට්ම දේවල් ටික තමයි ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එකයි රූම් එකයි. බ්‍රෙක්ෆාස්ට් එක නම් ගොඩක් හොඳයි guys. I really love it. මේ තියෙන්නේ පහවදා උදේ අපි පර්ල් බේ ගිහිල්ලා ඉතින් මට මේකට වෙනම වීඩියෝ එකක් හදන්න තරම් මම වීඩියෝ කරේ නෑ. ඉතින් ඒ හින්දා මට හිතුණා ඒකත් මේකටම දාන්න. ඉතින් යාළගේ washrooms නම් ගොඩක් හොඳයි කියන්න වැරද්දක් නෑ. Going to Pearl, I mean we are at Pearl Bay right now. Yeah, let's try it again. මාර fun guys Pearl Bay නම් මම නම් මාරම කැමැත්ත නම් මට හැමදාම වුණත් මෙතෙන්ට යන්න පුළුවන්. ඉතින් එච්චර තමයි මගේ ගෝල් ට්‍රිප් එක සහ මගේ Pearl Bay ගිය දවසේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. මගේ next vlog එකකින් හම්බෙමු. bye